හරි ඔයාගේ ෆිසිකල් ව්‍යාපාරය අපි කොහොමද ඔන්ලයින් එකේ හරියට ස්ටැබ්ලිෂ් කරන්නේ? ඉතින් ඒක හොඳ ප්‍රශ්නයක් රයිට්? අපි දන්නවා අපේ හાર્ඩ්වෙයාර් එකක් හරි නැත්නම් ක්ලෝතින් ෂොප් එකක් හරි නැත්නම් ග්‍රොසරි ෂොප් එකක් හරි මොකක් හරි ඔය ව්‍යාපාරය අනිවාර්යයෙන් අපි ඔන්ලයින් එකට ගෙනියන්න ඕනේ. මොකද ඔයා දන්නවා ඔන්ලයින් තමයි ඊළඟ ඔපචුනිටි දෙන ඊළඟ growth එක තියෙන්නේ. හැබැයි එහෙම තිබ්බා කියලා ඔයා අනිවාර්යයෙන්ම අනිත් කෙනා කරන දේ කරන්න එපා. ඔයාගේ රෙස්ටුරන්ට් එක ඔයාගේ ඉස්සරහා තියෙන ඔයාගේ කම්පියුටර් රෙස්ටුරන්ට් එක කරනවා නම් TikTok එකේ වීඩියෝස් දාන්න ඔයා ඒක කරන්න යන්න එපා. මොකද එයාට හරි ගියාට ඔයාට හරියට නැති වෙන්න පුළුවන්. ඒක වෙන හේතුව තමයි මොකද බිස්නස් කියලා කියන්නේ නැත්තම් මාකටිං ගත්තට පස්සේ ඒගොල්ලෝ ඔක්කොම කරන්නේ සෝෂල් මීඩියා මාකටිං. සෝෂල් මීඩියා මාකටිං කරන අපිට තේරුම් ගන්න දෙයක් තමයි සෝෂල් මීඩියා කියලා කියන්නේ මේ මොකක්ද ඒක වෙන්නේ සෝෂල්. සෝෂල් තැනක අපිට ගිහිල්ලා බඩු විකුණන්න බෑ. බඩු වල සර්විස් වල විකුණන්න බෑ අපි සෝෂල්. සෝෂල් කියලා කියන්නේ නිකන් පොලක් වගේ නෙමෙයි. ඒක නිකන් නෙවෙයි නිකන් බස් ස්ටෑන්ඩ් එකක් වගේ. බස් ස්ටෑන්ඩ් එකක බඩු විකුණන්න පුළුවන්. හැබැයි බඩු විකුණන කට්ටිය අපේ ඉතල ගණන් ගන්නෑ. රයිට්? ඒගොල්ලෝ චීප් මිනිස්සු වගේ වෙනවා අපිට. ඒ කියන්නේ මම ඔෆෙන්සිව් නිවේදයක් නෙමෙයි කියන්නේ මම සමාව වෙන්නේ. يعني ඒගොල්ලෝ අපි ඉතල ගණන් ගන්නෑ. ඒගොල්ලෝ බඩු ගන්න වෙයි කියලා ගණන් ගන්නෑ එච්චර. හැබැයි ඒ අතරේ මොකද ඉන්නවා බස් ස්ටෑන්ඩ් එකේ ගහලා බිල් බෝඩ්ස්. රයිට්? බෝඩ්ස් ගහලා. ඒකෙත් බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ටියුෂන් ක්ලාස් එකේ ඒකව තියෙනවා. අපි ඉතින් ගණන් ගන්නේ නැහැ. හැබැයි අපි කතා කරන ගණන් ගන්න දේ මොකද අපි එහා පැත්තේ කෙනා කතා කරන දේ ගැන අපි අවධානය යොමු රයිට්. එයා කතා කරන දේ ගැන අපි අවධානය සෝෂල් මීඩියා ගැන හිතනවා. අපි සෝෂල් මීඩියා අපිට තියෙන දේ තමයි අපි තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉන්නේ. රයිට්. වෙන කෙනෙක් එක්ක කතා කර තමයි ඉන්නේ. දැන් ඔයා මේක සෝෂල් මීඩියා නම් ඔයයි මායි ඉන්නවා අයමයි කතා කරන්නේ. YouTube වීඩියෝ අපි කතා කරන දෙයක් කරන්නේ. එතකොට සෝෂල් මීඩියා කියන්නේ හොඳ දෙයක්. එතකොට හැබැයි මම කිව්වොත් මගේ ව්‍යාපාරය ගැන ඔයා අහන් හිටියොත් ඔයාට ඒක ඔලුවට යනවා. හරිය නිකම්ම සෝෂල් කොමර්ස් මාස්ටර් ක්ලාස් එකකට ගියා කියනවා. ඒකට කන්සල්ටන්සි සර්විස් එකක්. ඒකේ මොකද්ද කරන්නේ? ඔයාගේ ව්‍යාපාරය, ෆිසිකල් ව්‍යාපාරය ලංකාවේ ඇතුලේ කොහොමද හරියට ඔන්ලයින් එකට දාන්නේ? සාලවය කරන්නේ ඒක වෙබ්සයිට් එකක් හදන එකකින් නැත්නම් සෝෂල් මීඩියා මැනේජ්මන්ට් එකෙන් ඔය ඔක්කොම අපි කරනවා. ඒක එකතු වෙන්න ඕන නම් අපේ YouTube අපේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක අස්සට link එක අන්න ඒකේ මැසේජ් දාන්න අපි වල කෝල් එක ගන්න කෝල් එක නොමිලි කෝල් එක ගන්න ඒ කෝල් එක අපි කතා කරනවා කොහොමද වාගේ ව්‍යාපාරය හදන්න කියලා. ඉතින් ඒක තේරුම් ගන්න. යා සෝෂල් මීඩියා එකේ සමාජීය තැනක අපි හදාගන්නේ සෝෂල් එක අපි කරන්නේ සෝෂල් දේවල් බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕන නම් එක්ස්පීරියන්ස් එකක් තියාගන්න එක්ස්පීරියන්ස් තියාගෙන කොහොමද බ්‍රෑන්ඩ් එකක් හදන්න කියලා සෝෂල් කොමර්ස් මාස්ටර් ක්ලාස් එක අපි කතා කරනවා. හරිද? එතකොට තේරුම් ගන්න දේ තමයි මේ බ්‍රෑන්ඩින් අපිට සෝෂල් මීඩියා එකේ බ්‍රෑන්ඩින් කරන්න පුළුවන්. සේල්ස් කරන්න බෑ. රයිට්? බ්‍රෑන්ඩින් කියන්නේ මොකද්ද? ඔයාගේ ව්‍යාපාරයේ කස්ටමර්ස්ට උගන්වන්න පුළුවන්. කස්ටමර්ස්ට ඇදලා ගන්න බෑ. අපි සුපර් මාකට් එකක ඔයාගේ ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අපි කරන්නේ කස්ටමර් ඇදලා ගන්න. සෝෂල් මීඩියා එකකින් නෑ. සෝෂල් මීඩියා වල මොකද්ද? කස්ටමර්ස් ඔයාලා එඩියුකේට් කරනවා. වෙනස තේරුම් ගන්න සෝෂල් මාස් මාස්ටර් ක්ලාස් එකේ කෝල් එකේ